විශේෂඥ වෛද්‍යවරයෙක් මනෝ චිකිත්සාව පිළිබඳව. එයාගේ නමත් මහේෂ්. එයා මට කතා කියනවා කියලා. දුප්පත් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා. මේ අම්මා කිරි කපලා ජීවත් වෙන්නේ තාත්තා මේසන් පාස් වුණා කෙනෙක්. හැබැයි පුතා හොත්තට ඉගෙන ගන්නවා. හරියට මෙහෙ දහම් පාසලට එන ඉංග්‍රීසි දහම් පාසලට එන දරුවෝ වගේ. එක්තරා සංවිස්ථානයක් කියනවා මේ දරුවට අධ්‍යාපනය දෙන්න තරම් වත්කමක් මේ දෙමව්පියෝ දෙන්නට නැති වෙනවා. ඒ නැති වෙච්චම තාත්තා අම්මට කියනවා මෙහෙම නෝනේ මට කොන්ත්‍රාත්තුවක් හම්බ වුණා අනුරාධපුරයේ පැත්තේ මං යනවා මාස 3-4කට. හැබැයි නෝනේ මං ගිය ගමන් සල්ලි වෙනවා. ඒ අනුවයක්ම ගිය ගමන් කියපු විදිහටම මේ තාත්තා සල්ලි වෙනවා. ඒ වගේ ඇන්විලොප් එකේ හාමුදුරනේ වෙනම පොච්චි තොණ්ඩු කෑල්ලක් තියෙනවා. සවුන්ඩ්ස් කරන ළමයෝ අහගන්න ඕනේ. ඒ තුණ්ඩු කෑල්ලේ ලියලා තියෙනවා මම ගෙදර එනතුරු මේ පුංචි තුණ්ඩු කෑල්ල බලන්න එපා කියලා ස්ටේප් කටුවක් ගහලා ඉවනවා. ඒ අම්මා ඒ නෝනේ මේ දුප්පත් උනාට පිටුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙන්නත මහ මන්දිරේ වගේ හරීම කුරුළු කූඩුවක් වගේ පවුලක්. අර තුඩු කෑල්ල අයින් කරලා තියනවා. කාලේ වේගෙන් යනවා බස් අර වගේම සල්ලි යනවා ළමයාට උගන්වනවා. මාසෙයි 2යි 3යි 5යි 6යි අවුරුද්දයි තාත්තා එන්නේ නැහැ. හොයලා බලනකොට අනුරාධපුර රෝහණේදී මිය ගිහින් හඳුනාගත නොහැකි මනසිරුරක් යයි සිතා අයිතිකාරයෙක් නැති නිසා රජයේ වියදමින් භූම දානය කරනවා. මේක තරහා ගන්න බෑ මේ අම්මටයි පුතාටයි. මේ දෙන්න හොඳටම ශෝක වෙනවා. හැබැයි අම්මට මතක් වෙනවා පුතේ තාත්තා චිට් එකක් කියලා තිබුණා. ඒක බලන්න කියලා. ඒක දිගාරිනවා අපි හාමුදුරනේ. මේකේ ලියලා තියෙනවා නෝනේ මම කවදාවත් උඹට බොරුවක් කළේ නෑ. මට උඹට බොරුවක් කරන්න ඕනේ නෑ. හැබැයි මම උඹට බොරුවක් කළා නෝනේ. මට මගේ කොල්ලව අතාරින්න බෑ නෝනේ. අපේ කා පිට වෙලිය ලොකු තැනකට යන්න ඕනේ. ඒ නිසා කොල්ලට ඉගන්නන්න සල්ලි උවේ මම මගේ වම් වකුගඩුව වික්කා. තාත්තා කියන්නේ චරිතයක්. නික්කමටවත් ඔරවල බලන්න එපා. එයත් එක්ක ඉන්නේ පුංචි කාලේ. ඉන්නකම් පුළුවන් විදිහට රජෙකුට වගේ සලකන්න. අද ඔයා හුස්ම ගන්න. එයා හුස්ම ගන්න නිසා. ළඟ ඉන්න දරුවන්ට මම යෝජනා කරන්නේ. හයියෙන් තාත්තා වල්ලලා බලන්න. ඒ දැනෙන හයිය දරුවෙකුට කොහෙන්ද ඊට වඩා හයිය. අපි ගීතය අහමු. අම්මා සඳකි ගීතය හැමෝම අහලා තියෙනවා. මම වචන පිළිබඳ කියන්න උත්සාහ කරන්නේ. හේතුව ඕගොල්ලෝ නිතරම අහන ගීතයක්. ඒක එක තැනක අහනවා. අම්මලා විතරද බුදු වෙන්නේ? ඒ බුදු වෙන අම්මලාට විවරණ දෙන්නේ තාත්තලා නොවේද කියලා. අපි අහමු ගීතය. ගැයුමට ආරාධනාව විශාරද වේණුක රන්දිනට. Thank you.
Kembali ke diri